Hi, අපි ලංකාවට යන ගමන් තමයි මේ වීඩියෝ එක කරේ. අපි මේ පාර ෆ්ලයිට් එක ගන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. අපි මුලින්ම මම දන්නේ පැය 24ක් පැය 48ක් ඇතුළත ඔන්ලයින් චෙකින් එක ඕපන් වෙනවා. අපි දැන් මුලින්ම ඔන්ලයින් චෙකින් වල ආවේ. ඊට පස්සේ ආවට පස්සේ එතන අපිට ඉතුරු වෙලා තිබේ පාස්පෝර්ට් එක ස්කෑන් කරගන්න විතරයි. එතන ස්කෑන් කරගන්න තැනට ගිහිල්ලා අපිට පාස්පෝර්ට් ස්කෑන් කරාට පස්සේ අපිට ප්‍රින්ට් කරගන්න පුළුවන් වුණා අපි දැනගේ බෝඩින් පාස් එකයි. එතකොට ලැගේජ් වලට අලවන ස්ටිකර්ස් උයි. අපි ස්ටිකර්ස් ඇලෙව්වට පස්සේ කවුන්ට් එකක් ගාවට ගිහිල්ලා එතනින් බල කිරලා ඒ බෑග්ස් අපි ශ්‍රී ලංකන් ෆ්ලයි කරේ අපිට කිලෝ 40ක් හම්බුණා එක්කෙනෙක්ට 40යි. එතකොට අතේ කිලෝ 7යි. අපි කරේ කිලෝ 40 ගෙන යන්න කිලෝ 20 බෑග් දෙකක් හම්බුණා. මොකද කිලෝ 40ම එක බෑග් එකකට දාන්න බෑ. ලැගුණා තියෙන කිලෝ 20 ගානකට හරි 30 ගානකට හරි වැඩි එක ලැගේජ් එක දාන්න බෑ. ඉතින් අපි ලැගේජ් 4ක් තිබ්බා. අපේ ෆ්ලයිට් එක තිබ්බේ රෑ 9:00ට. ඉතින් අපි පැය 3-4ක් කලින් ආවා. ආවට පස්සේ හවස 5:00ට තමයි අපේ සෝන් එක ඕපන් වුණේ. අපේ බෑග්ස් වල බර කිල්ලා ඒවා යවලා බෝඩින් පාස් print කරගන්න 5:00ට ඕපන් වුණා. අපි 6:00 විතර වෙනකොට බෑග්ස් යවලා ඩියුටි ෆ්‍රී එකේ පොඩ්ඩක් ඇවිදලා තියෙන මොනවද බලලා ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. ඊට පස්සේ අපි 6:00 ඉඳන් අපි ෆ්ලයිට් එක ළඟිනකන් ලොන්ජ් එකක් බලන්න ගියා. අපි මුලින්ම ගියේ මයි ලොන්ජ් එකට ගියපුවාම අපි කලින් බුක් කරලා ආවේ නැහැ. එතන පොඩ්ඩක් බිසි එතන පොඩි වේටින් ටයිම් එකක් තිබ්බා. ඒ නිසා අපි තීරණය කරා නම්බර් 1 ලොන්ජ් එකට යන්න කියලා. එතන ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි ගියා. ඔයාලත් Amex card holder කෙනෙක් නම් ඔයාලටත් ලොන්ජ් access free හම්බෙනවා priority pass එක through. ඒකට ගියාට පස්සේ බුෆේ තියෙන්නේ. ඔයාලා ෆ්ලයිට් එකට නගිනකම්ම එතෙන් වෙලා ඔයාලට කැමති දෙයක් කන්න ඕන දෙයක් කරන්න පුළුවන්. නිදහසේ ඉඳගෙන ඉන්න පුළුවන්. ෂවර් එකක් දානවා නම් එහෙම ඔයාලට කැමති ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. එතකොට එතන ලස්සන වීව් එකක් තියෙනවා. ඔයාලට ආස කරන ඩ්‍රින්ක්ස් ඕන දෙයක් එතනින් ගන්න පුළුවන්. හැමදේම ෆ්‍රී. 9:00ට තියෙන ෆ්ලයිට් එකට අපිට ගේට් එක ඕපන් වුණේ යන්න ඕන ගේට් එක වෙන්නේ 8:00ට. ඉතින් අපි 6:00 ඉඳන් පැය දෙකක් වගේ කාලයක් නම්බර් 1 ලොන්ජ් එකට වෙලා ගත කරා. එතන හරිම රිලැක්සිං. අපිට හොඳට කන්න බොන්න ෆ්ලයිට් එක නම් නිකන් රිලැක්ස් එකේ ඉන්න හොඳයි. අපි මේ ෆ්ලයිට් කරන්න යන්නේ ලන්ඩන් හීත්‍රෝ වලින්. එතකොට අපි 9:00 තියෙන ෆ්ලයිට් එකට අපි ගොඩක් කලින් ආවම හිතන්නේ අපි 5 විතර වෙනකොට එයාපෝට් එකට ආවා. අපේ චෙකින් වෙන සෝන් එක ඕපන් වුණේ හරියට 5:00ට. අපි කලින් මේ ඔන්ලයින් චෙකින් වෙලා ආපු නිසා අපි තිබ්බ බෝඩින් පාස් එක print කරගෙන පාස්පෝර්ට් එක ස්කෑන් කරගන්න. ඊට පස්සේ බෑග්ස් වලට අහනවා බෑග් පීසස් කීයක් තියෙනවද කියලා. එතකොට ඒ ගාන තුනම ඒකට අදාළව ස්ටිකර්ස් print වෙලා එනවා. ඊට පස්සේ අපි මේ ලැගේජ් ගාන තමයි අහන්නේ. එතකොට ඒ වට ස්ටිකර් එක ගානවලා කවුන්ට් එකට ගිහිල්ලා ඒකේ බර කිල්ලා ඒවා බෙල්ට් එකේ යවන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට යන්න ඕන ගේට් එකක් පෙන්වුවේ නැහැ. ගේට් එක ඕපන් වෙනවා කියලා තිබ්බේ හවස රෑ 8:00ට. ඉතින් අපි වැඩ ටික කරනකොට 6:00 වුණා. 6:00 ඉඳන් 8:00 වෙනකම් තමයි අපි මේ මෙතන වෙලාව ගත කරේ. මම මෙතන චිකන් පැස්ටා එකක් කෑවා. ඊට පස්සේ ඩ්‍රින්ක්ස් ගත්තා. මම ඔරෙන්ජ් ජූස් එකක් ගත්තේ. ආයේ කොෆි එකක් බිව්වා. චොක්ලට් එකක් බිව්වා. මේ හැමදේම ෆ්‍රී. සමහර ඩ්‍රින්ක්ස් වලට යාලි චාර්ජ් කරනවා. මට හරියට මතක නෑ මොනවටද කියලා. ඒතරම් දේවල් විතර ෆ්‍රී. රිලැක්ස් එකේ ඉන්න පුළුවන් ෆ්ලයිට් එක යන එක. ඊට පස්සේ 8:00ට අපේ ගේට් එක ඕපන් වුණා. ඊට පස්සේ ලොන්ජ් එක ඇතුලේ ඩිස්ප්ලේ වෙනවා ගේට් එක ඕපන් වුණාම. ඉතින් හරියටම 8:00 වෙනකොට අපේ ගේට් එක ඕපන් වුණා. අපි අන්තිම කොෆි එකක් පීලා ගේට් එකට ඇවිදන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ ගේට් එකට ඇවිදන් ගියාට පස්සේ ටිකක් වෙලාවකින් කිව්වා ෆ්ලයිට් එක ඩිලේ වෙනවා කියලා. ඔතනදී විනාඩි 45ක් විතර පරක් වුණා. ඊට පස්සේ අපි උඩට ගියාට පස්සේ එතනත් විනාඩි කිහිපයක් පරක් වුණා. අපි කොහොම හරි ලෑන්ඩ් කරනකොටත් පැය කමාරක් එකක් පරක් වුණා. මොකද මෙතන ඩිලේ එකක් වුණ හින්දා අපි ෆ්ලයිට් එක නැග්ග ගමන් අපි රාත් 9:00ට තමයි ෆ්ලයි කරේ. 9:00ට දෙන්නේ තිබ්බා හොඳට. ඊට පස්සේ අපේ ෆස්ට් මීල් එක හම්බුණා. ඒක නම් හරිම රසයි. ඒ රයිස් එක වහන්න රසයි. චිකන් තිබ්බා. තව කරි එකක් එක්ක රයිස් තිබ්බා. සාමාකයි පොඩි පුඩින් එකක් තිබ්බා. ඒක හරිම රසයි. ඊට පස්සේ අපි රෑ නිසා හොඳට නිදාගත්තා. අපේ ෆ්ලයිට් එක 11 hours. උදේ ඊට පස්සේ නැගිටිනකොට හොඳට නිල පායලා තිබ්බා. හරිම ලස්සන එළිය. ඊට පස්සේ දෙනකිට පස්සේ අපිට සෙකන්ඩ් මීල් එක හම්බුණා. අපිට ඒකට හම්බුනේ කිරිබත් මාළු සීනි සම්බල් එක. ඒකත් රසෙට තිබ්බා. එතකොට ඩ්‍රින්ක්ස් ඕන දේවල් ඔය තරම් අපිට සර්ව් කරා. හරිම හොඳයි. කෑමත් හරිම
රසයි මම යන ගමන් ෆිල්ම්ස් බල ආවේ එහෙම තමයි ෆ්ලයිට් එක ඇතුලේ විස්තරේ අපිට සෙකන්ඩ් එක දෙනකොට අපි ඉන්දිය හරියට ඇවිත් හිටියේ අපි ඔක්කොම කෑමන මාර වෙනසයි කියන්න ඕනේ කාලෙකට පස්සේ ලංකාවේ රසට මාර රසට තිබ්බා කෑමන හරිම රසයි අපි ලන්ඩන් to කොලම්බෝ ඩයිරෙක්ට් තමයි ෆ්ලයි කරේ 11 hours flight එක එතකොට අපි මයි වල ෆ්ලයි කරන්න මයි ටිකට්ස් එක ෆ්ලයි කරන්න ජනවරි තමයි ටිකට්ස් බුක් කරේ ජනවරි බුක් කරනකොට අපි දෙන්නට අප් ඇන්ඩ් ඩවුන් දෙකම උනේ 1350ක් වගේ පවුම් ක්‍රූ එකත් හරිම හොඳයි අපි කිසිම අපහසුවක් නැතුව ෆ්ලයි කරා මම ක්ලිප් එකත් එක ප්ලෑන් කරන වෙලාවේ ලංකාවට ලෑන්ඩ් කරනකොට දැන් සතුටු කියන වචන නැහැ අපි ගිය අපේ වෙලාවට පස්සේ මේ අවුරුද්දකට පස්සේ තමයි අපව ලංකාවට ආවේ අපි හිතන්නේ ලංකාවේ වෙලාවෙන් දෙකට දෙකමාරට වගේ තමයි අපි ලෑන්ඩ් කරේ ඊට පස්සේ අපි ඩියුටි ෆ්‍රී එකට ගියා ඩියුටි ෆ්‍රී එකේ මොඩල්ස් ඒකට චොක්ලට්ස් වගේ අපිට ඕන කීපයක් ගත්තා මම ඒකේ චොක්ලට්ස් ටික ප්‍රයිසස් එක පොඩි වීඩියෝස් එකක් මේකට එකතු කරා thanks for watching bye අපි දැන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර විමානතලයට ඇවිත් සිටිමු. මේ වේලාව පසුරු දෙක පසුයි. මිනිත්තු 6යි. උෂ්ණත්වය සෙල්සියස් 31යි. දැන් ඔබ විජාපන දුරකථනය ක්‍රියාත්මක කළ හැකිය. කරුණාකර ආසන පරිසංඥාවේ වසනතුරු ආසනවල රැඳී සිටින්න. ඔබගේ ආසන ටික ලිනදී රාගවිරුද්ධ කිරීමේදී ඒවා ඇති බාධා අපතට වැටෙන්නේ නැති හේතුවෙන් සැලකිලිමත් වන්න. වන සඳහන් සමාජික වන ශ්‍රී ලංකා ගුවන් සමාගම සමග ව්‍යාසය කිරීම ගැන අපි අපේ විමර්ශන